ලෝකේ අපි හැමෝම මේ කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරනවා. AI කියලා කෙටියෙන් කියන්නේ. AI කියන එක අද පරම්පරාවේ තරුණ උදවිය කොහොමද මේක ඉගෙන ගන්න? සමහරට ඔබ තරුණ නොවෙන්න පුළුවන්. නමුත් AI ඉගෙන ගන්න ඇත්තටම අද හරි ලේසි. AI ඉගෙන ගන්න ටෙක්නිකල් එහෙම නැත්නම් පරිගණක සම්බන්ධයෙන් බෑග්ග්‍රවුන්ඩ් එකක් අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් අද YouTube වගේ වීඩියෝ බලලා එහෙම නැත්නම් Coursera වගේ තාන වලින් ඔබට පුළුවන් ගිහිල්ලා AI තාක්ෂණය පිළිබඳ වැඩිදුරට ඉගෙන ගන්න. ඒ සමගම Google වල cloud.google.com කියොත් ඔබට පුළුවන් Google AI education පැත්තෙන් පාඨමාලා තියෙනවා. ඔබට පුළුවන් මේ පාඨමාලා හදාගන්න. AI කියන එක උගක් අය කියනවා මේ ජොබ් නැති වෙන්න එවිලා තියෙන දෙයක් කියලා. නමුත් මම දකින්නේ AI කියන එක ඔබගේ ජොබ්ස් ලේසි කර, හසු කර ආපු තාක්ෂණයක් විදියට. ඒ නිසා AI හරියට ඉගෙන ගත්තොත් ඔබට පුළුවන් අනාගතේ තව අලුත් දේවල් කරන්න. ඔබගේ කාලෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. අපිට ChatGPT, Gemini වගේ tools use කරගෙන AI තාක්ෂණය ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න අද හැකියාව ලැබිලා තියෙනවා. මේක ඇත්තටම ඉස්සර Google වලට ගිහිල්ලා අපි Google search කරනවට වඩා ලේසි. මොකද ඔබට අවශ්‍ය දේවල් එකවරම ඔබට අවශ්‍ය විදිහට ලබා දෙනවා. මෙතනදී වැදගත් වෙන්නේ prompt engineering කියන එක. ඒ කියන්නේ හරි prompt එක අපිට දැනගන්න අවශ්‍ය විස්තරයක් ටයිප් කිරීම තමයි අපිට ඉගෙන ගන්න ඕනේ. මේක AI පාවිච්චි කරන්න අපිට පුළුවන් මේක හොඳටම ඉගෙන ගන්න. ඒ නිසා අදම ගිහිල්ලා AI කියන එක අත්හදා බලන්න, ඉගෙනගෙන කියනවා නම් පාවිච්චි කරලා තියෙනවා ඒ පිළිබඳ තවත් වැඩි දුර විස්තර ඉගෙන ගන්න.